බලමු කවුද මේ ග්‍රාහකයා කියන්නේ? සංනිවේදකයා විසින් සංදේශය හුවමාරු කර ගැනීමේ අපේක්ෂාව ඇතිව ඉදිරිපත් කරනු ලබන්නේ කවරෙකු වෙතද ඔහු ග්‍රාහකයාය. මම මුලින් කිව්වනේ සංනිවේදකයා කියන්නේ කවුද කියලා. අපි උදාහරණයක් අරගෙන මේ ග්‍රාහකයා කියන දේ ගැන අවබෝධයක් ගනිමු. පන්ති කාමරයක් ඔයාලගේ මතකයට ගන්න. පන්ති කාමරයේදී ගුරුවරයා උගන්වනවා. ගුරුවරයා උගන්වනකොට ළමයි මොකද කරන්නේ? ගුරුවරයා උගන්වන දේ හොඳින් අවබෝධ කරගන්නවා. නේද? එතකොට පුතේ කවුද මෙතන සංනිවේදකයා වෙන්නේ? මොකක් හරි තොරතුරක් තව කෙනෙක්ට ලබා දෙන කෙනා තමයි සංනිවේදකයා වුනේ. ඒ කියන්නේ පන්ති කාමරයක් ඇතුළේදී ගුරුවරයා ඒ අවස්ථාවට අනුව සංනිවේදකයා වෙනවා. එතකොට ළමයි කරන්නේ සංනිවේදකයා වෙන ගුරුවරයා ලබා දෙන තොරතුරු අවබෝධ කරගන්න එක. එතකොට පුතේ එතනදී ග්‍රාහකයා වෙන්නේ කවුද? ළමයි. තේරුණාද? සංනිවේදකයා දෙන සංදේශය හුවමාරු කරගැනීමේ අපේක්ෂාව ඇතිව කාටද ලබා දෙන්නේ? ග්‍රාහකයා වෙතට. එහෙමත් නැත්නම් සංදේශය ග්‍රහණය කරගන්න ලබන තැනැත්තා ග්‍රාහකයා වෙනවා. නේද? අර උදාහරණයම දිහා බලන්න. ගුරුවරයා ලබා දෙන තොරතුරු අපි අවබෝධ කරගන්නවා. ග්‍රහණය කරගන්නවා. ළමයා අවබෝධ කරගන්නවා. එතනදී ඒ සංදේශය ග්‍රහණය කරගන්න ලබන තැනැත්තා තමයි ග්‍රාහකයා බවට පත් වෙන්නේ. ඒ අනුව දුවේ පුතේ ඔයාලට තේරෙනව නේද? සංනිවේදන ක්‍රියාවලියක් ඇතුළේදී සංනිවේදකයා වගේම සමාන වැදගත්කමක් ග්‍රාහකයාටත් ලැබෙනවා. තව විශේෂ දෙයක් තියෙනවා. ග්‍රාහකයෝ විශාල පිරිසක් ඉන්නකොට ඒ අවස්ථාවේදී ග්‍රාහකයන් අපි හඳුන්වන්නේ කොහොමද? ග්‍රාහකයන් විශාල පිරිසක් සිටින විටකදී ඒ ග්‍රාහකයන් අපි ග්‍රාහක ශ්‍රේෂ්ඨයක් විදියට හඳුන්වනවා. ඒ වගේම දුවේ පුතේ ග්‍රාහකයන් අතර සක්‍රිය ග්‍රාහකයන්, අක්‍රිය ග්‍රාහකයන්, උදාසීන ග්‍රාහකයන් විදියට ග්‍රාහකයන් ඉන්නට පුළුවන්. ජනමාධ්‍ය ඇතුළේදී ග්‍රාහකයා පාඨකයා, ප්‍රේක්ෂකයා, ශ්‍රාවකයා විදියට හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදියට ගුවන් විදුලියේදී හඬ මූලික කරගෙන නේද අපිට තොරතුරු එන්නේ. අපිට ගුවන් විදුලියකදී රූප පේන්නේ නැහැනේ, රූපවාහිනියක් වගේ. එතනදී ග්‍රාහකයා වෙන්නේ කවුද? ශ්‍රාවකෙක්, අහගෙන ඉන්න කෙනෙක්. පුවත්පතක්, එහෙම නැත්නම් පොතක්, අන්න ඒ වගේ තොරතුරු දෙන මාධ්‍යයක් කියවනකොට අන්න එතනදී තොරතුරු ග්‍රහණය කරගන්නේ කවුද? ග්‍රාහකයා. ඒ ග්‍රාහකයාව අපි හඳුන්වන්නේ කොහොමද? පාඨකයා විදියට. මේ කරුණු අධ්‍යයනය කරනකොට ඔයාලට තේරෙනව නේද? සංනිවේදන ක්‍රියාවලියකදී සංනිවේදකයාට වගේම සමාන වැදගත්කමක් ග්‍රාහකයාටත් තියෙනවා. ග්‍රාහකයෙක් නැත්නම් ග්‍රාහකයා විසින් සංනිවේදන ක්‍රියාවලියකට දායකත්වයක් ලබා දුන්නේ නැත්නම් ඒ සංනිවේදන ක්‍රියාවලිය නිවැරදිව ගොඩනැගිලා ඉදිරියට යන්නේ නැහැ. මම මුලින් සඳහන් කරපු පන්ති කාමරයේ උදාහරණයම ගන්න. ගුරුවරයා උගන්වනකොට ළමයි ඒ පාඩම අහගෙන ඉන්නේ නැහැ. ළමයින්ගේ වැඩ. ළමයි කතා කරනවා, ගුරුවරයාට අවධානය ලබා දෙන්නේ නැහැ. එතකොට ඒ සංනිවේදන ක්‍රියාවලිය නිවැරදිව ක්‍රියාත්මක වෙනවද? නැහැ දුවේ පුතේ. ඒ සංනිවේදන ක්‍රියාවලිය සම්පූර්ණ වශයෙන්ම විදී යනවා. ඒක නිසා සංනිවේදන ක්‍රියාවලියක් ඇතුළේදී සංනිවේදකයාගේ වෙනම ග්‍රාහකයාගේද සක්‍රිය දායකත්වය අත්‍යවශ්‍ය කාරණයක්. දැන් බලමු අපි සංදේශය කියන්නේ මොකක්ද කියන දේ ගැන. සංදේශයක් කියන්නේ සංනිවේදකයා අනිත් පාර්ශවයත් එක්ක හුවමාරු කරගන්න ලබන යමක් වෙයිද
එය සංදේශයක් වෙනවා. උදාහරණයක් විදිහට අපි අනෙත් මූලිකාංග දෙක විස්තර කරන්න ගත්ත පන්ති කාමරයක්ම ගමුකෝ. ගුරුවරයා ළමයට පාඩමක් උගන්වනවා. එතකොට කවුද සංනිවේදකයා වෙන්නේ? ගුරුවරයා. ග්‍රාහකයා වෙන්නේ කවුද? ළමයි. මොකක්ද එහෙනම් සංදේශය වෙන්නේ? සංදේශය තමයි දුවේ පුතේ ගුරුවරයා ළමයින්ට උගන්වන පාඩමේ අන්තර්ගත කරුණු. සංදේශයක් තියෙනව නම් නේද දුවේ පුතේ ඒ sannivedana අවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ. ගුරුවරයා උගන්වන දේ ළමයි අවබෝධ කරගන්නේ. ගුරුවරයා යම් දෙයක් උගන්වනවා නන්නේ. මොකක්ද ඒ ගුරුවරයා ළමයින්ට දෙන තොරතුර? අන්න ඒක තමයි සංදේශය වෙන්නේ. සංදේශය කියන දේ අදහස් මත ආකල්ප එක්ක තමයි නිතරම ගොඩනැගෙන්නේ. වචන, ශබ්ද, වර්ණ, හැඩරුව මෙන්න මේ වගේ දේවල් එකතු වෙලා සංදේශයක් නිර්මාණය වෙනවා. උදාහරණයක් විදියට රූපවාහිනියක පෝදා වැඩසටහනකදී ගොඩක් වෙලාවට පසුතලය විදියට ගන්නෙ පන්සල් භූමියක්. වෙහෙර, බෝධිය මෙන්න මේ වගේ දර්ශන තමයි එතනදී පසුතලය වෙන්නේ. එතනදී සංදේශය හරහා සංදේශය ගොඩනැගෙන්නේ ශබ්ද වර්ණ හැඩරුව ඒ අවස්ථාවට අනුකූලව. සංදේශයක් ගොඩනැගෙන්න මෙන්න මේ වචන ශබ්ද වර්ණ හැමදේම භාවිතා වෙනවා කියන දේ අන්න ඒ පෝදා වැඩසටහන ඇතුළතදී අපිට ගන්න පුළුවන්. එතනදී නිවේදකයාගේ කටහඬ භාවිතා වන කතා විලාශය වචන හැම දෙයක්ම ඒ අවස්ථාවට අනුව වෙනස් වෙනවා. සංදේශයක් කියන්නේ අවස්ථාවට අනුව ගොඩනැගෙන දෙයක්. ඒ වගේම සමාජ සංස්කෘතික සාධක මත වෙනස් වෙන දෙයක්. ඒ උදාහරණයෙන් ඔයාලට මම මේ කියන කරුණු හොඳින් පැහැදිලි වෙන්න ඇති. සංදේශයක් ගොඩනැගෙන්න සංඥා, සංකේත, හේත, ප්‍රතිමාන මෙන්න මේ හැම දෙයක්ම භාවිතා වෙනවා. සංනිවේදකයා ග්‍රාහකයා කියන මූලිකාංග දෙක වගේම තමයි සංනිවේදන ක්‍රියාවලියකදී සංදේශය කියන මූලිකාංගයත් අනිවාර්යයෙන්ම වැදගත් වෙන බව ඔයාලට මේ කරුණු අධ්‍යයනය කිරීමෙන් අවබෝධ වෙන්න ඇති. ඊළඟ වීඩියෝ මාලාවෙන් සංනිවේදන මූලිකාංගවල අනෙකුත් මූලිකාංග පිළිබඳව අධ්‍යයනයේ යෙදෙමු.